මුළු වේදිකාවම අඳුරු වෙලා ගියා. එක තැනකට විතරක් පොඩි ලයිට් එකක් වැටිලා තිබුණා. කොට මිනිස්සෙක් මැෂින් එකක් ළඟ තියාගෙන කට ගාලා මහනවා. අපිට හිතෙනවා මේ මහන කෙනෙක් කියලා. දැන් මේ මහන කෙනාගේ මූණට හඳ එළියක් වැටිලා තියෙනවා. එයා කියනවා කොහොම හරි මම මේ ඇඳුම වහගන්න ඕනේ. උදේ වෙද්දි මේ ඇඳුම මං දෙන්න ඕනේ. කොහොම හරි මගේ දුව සනීප කරගන්න ඕනේ. ආයෙත් මහනවා කට ටිකක් වෙලා යද්දී එයාගේ බිරිඳ කියලා හිතන්න බලවන් කෙනෙක් බත් පිඟානක් වහගෙන අරගෙන එනවා. ඔයා තාම මහනවද? ඔව් මම තාම මහනවා. මොනවා හරි කාලා හිටියනම් හොඳයි. ඔයා දැන් දවස් ගානක ඉඳන් කාලා නැහැ. ඔයාට පිස්සුද? මට කන්න වෙලාවක් නැහැ. කොහොම හරි මේ ඇඳුම හෙට උදේට දීලා රුපියල් 250ක් හම්බ වෙනවා. ඒකෙන් හෙට මගේ දුවට බෙහෙත් ගන්න දොස්තර මහත්තයා ලංකාවට එනවා. මම දවස් ගානක ඉඳන් බලන් හිටියේ දොස්තර මහත්තයා එනකම්. දැන් අපිට තේරෙනවා මේ ටේලර්ගේ දුව ලෙඩින් ඉන්නේ. දොස්තර මහත්තයෙක් ලංකාවට එනවා. ඒ දොස්තර මහත්තයාට පෙන්නන්න තමයි මේ සල්ලි හොයන්න හදන්නේ. ආයෙත් එයාගේ නෝනා පොඩ්ඩක් කාලා ඉන්නකෝ. මම ඔයාට කවන්නද? අනේ ඔන්නෝක අරන් යන්න. ඔයාට මේ දුව නෙමෙයි ලොකු. මම මේ කොහොම හරි මහලා 250ක් හොයාගන්න හදන්නේ. කෑම තමයි ඔයාට ලොකු. ටේලර් නැගිටලා ජනෙල්ලේ ගාවට ගිහිල්ලා ඉන්නකොට බිරිඳට කියනවා අපේ හඳ වගේ දෙන්න. බලන්න හදේ තියෙන රත්තරන් පාටමයි අපේ දුවේ මොහොනේ තියෙන්නේ. මට හඳ දැක්කම දුව මතක් වෙනවා. එයාගේ බිරිඳ හැම වෙලේම පිටිපස්සෙන් අත තියලා කියනවා අපි චුට්ටක් කාලා ඉන්නවා. ඔයාට හැම වෙලේම කෑමමයි ලොකෝ. මං කියන්නේ හඳ ගැන. අපේ කෙල්ලත් හඳ වගේ. කෙල්ල සනීප වුණාම අපේ ජීවිත ගොඩාක් වෙනස් වෙයි. මේ තාත්තා කියනවා ආයෙත් එයා මහනවා කට ගාලා. මං කියනවාට පොඩි දෙයක් කන්න මං කවන්නම්. ඔන්නෝක අරගෙන යනවා. ඔයා දුවට ආදරේ නැහැ. අම්මා අන්තිමට ළඟට ඇවිල්ලා කියනවා ඔළුව අත ගාලා දැන් ඔය මෙව ඇති. තාත්තා බලනවා ඇයි ඔයා ඇති කියන්නේ? මට ඇත්තටම හඳ දැක්කම දුව මතක් වෙනවා. දුවට තනි ඇති. අපි දෙන්න දැන් යමු. මහාන මිනිස්සයා ඉඳගෙන ඉන්න එයා හැරිලා අහනවා කොහෙද අපි යන්නේ? ඔයාට මතක නෑ අද හවස 4ට අපි දුවව වල දැම්මා. දැන් වෙලාව පාන්දර 3යි. අපි යන් ඉටිපන්දමක් පත්තු කරලා එන්න. දුව තනියම ඇති. ඔයයි මායි එනකම්. ඔතනින් මුළු වේදිකාවම
අඳුර වෙලා යනවා. මොකද්ද දන්නවද වෙලා තියෙන්නේ? දුව මැරිලා තාත්තට පිස්සු හැදිලා ළමයි නිසා දුක් විඳින තාත්තලා මේ ලෝකේ කොච්චර ඇද්ද? ළමයි නිසා ප්‍රමාණ නිന്ദා විඳින තාත්තලා මේ ලෝකේ කොච්චර ඇද්ද? තාත්තලා දරුවන්ට පාර හදලා දීලා නිහඬ වෙනවා. ඒක තමයි කුමාර ලියනගේ රචනකයා ලියලා රෝහණ ධර්මකීර්ති මහත්තයා සංගීතවත් කරලා දියුල්ගමේ මහත්තයා ගායනා කරන මේ ගීතය. ඒ ගීතේ ඉන්නේ ගමක අපච්චි කෙනෙක්. අන්දර යායේ වැවුතාවුල්ලේ සක්මන් කරන තාත්තා කෙනෙක්. ඔන්න සර් රූපක ටිකක් එනවා. දොලේ දියයි මට කෙතේ නිලයි ගහවැලේ මලයි මට අප්පච්චි මේවා ස්වභාව ධර්මයේ තියෙන වටිනාම දායාද වලාකුලේ දාබිඳු තවරා මහ පොළොවට මහ වැසි ගෙනෙනා තාත්තගේ දහඩියක් පොළොවට වැස්සක් වුණා දිවි ගමනේ ඉම කඳු මුදුනේ පිටුසෙනෙහි කඳුලැලි සලන අන්තිමටම කියනවා තොරු හිස මුදුනේ මල් පලඳා කැකුළු මුවට පළවැල නෙළුවා ගස්වල මල් පූදලා දරුවන්ගේ මුවට පළවැල හැදුවේ අප්පච්චි ඒ දඬු මං බැඳ සත්කුළු පවුසිඹිද සිතාදියට යන මං තැනුවා සියලු බාධාවන් පරදවලා නගරයට යන්න පාර හදලා දුන්න හැටි අපි ඊළඟ ගීතයෙන් රස විඳිමු